මෙතන තියෙනවා වගේ දැනෙන්නේ අර එක කම්පණයකට තියෙන බලයනේ. එකට එකතු වෙන්නේ. අර වතුරට ගලක් දැම්මම බලයක් හැදෙනවනේ. එහෙමයි. ඒ වතුරට ගලක් දැම්මම ඒ වලලු හැදෙන්නේ අර බලය නිසානේ. පව එකක් නිසානේ. ගැටෙන බලයනේ. එහෙමයි. නේද? ඒ ගැටෙන බලය හා සමානව අක්සිකාචේ නාභිගත වෙන තැන අර ස්පාක් වෙන තැන ඒ බලයනේ අපි කතා කරන්නේ. එනනේ ඒ බලයකට එකතු වෙන එකනේ අර වතුරට ගලක් දැම්මම වලලු හැදෙන්නේ අර බලයක් නිසානේ. වලලු ඉස්සිලා පාත් වෙලා යන්නේ වතුර. එහෙමයි. නේද? ගියරටි එහෙමයි. හැදෙන්නේ. එතකොට මේ විදිහට මේ හැම කම්පණයකටම බලයක් තියෙන බව නෙමෙයි පෙන්නන්නේ ඒක උපමාවක්නේ. එතකොට මේ ආලෝකය කියන එකත් අපිට තියෙන වගේ දැනෙන්නේ මෙන්න මේ බලය නිසානේ. එහෙමයි. ඒකනේ ඒ තියෙන වගේ දැන් ගහකට දැනෙන්නේ නැහැ නේ. ආත්මයක් පනවන්න බෑනේ ගහකට. දැන් ඔය තියෙන වගේ දැනෙන ආලෝකය තියාගන්නනේ මේ ඒක නැවත නැවත එන්න ඕනනේ ඒක පැවැත්මක් එන්න. දැන් මේ තියෙන වගේ දැනෙනවනේ මේ ආලෝකය. අර එහෙමයි. බලයකට එකතු වෙලා එන එකනේ මේ ආලෝකය තියෙන වගේ දැන් ගිනි බෝලයක් කරකවනකොට ගිනි වලල්ලක් නැවෙනවා. එහෙමයි. දැන් මේ වලල්ල ඇත්තටම කිව්වොත් එහෙම වලල්ලක් නැහැනේ වලල්ලක් වෙනකොට තියෙන වගේ මැවෙනවනේ. ඒ වගේ දැන් අපිට දැනෙනවනේ දැන් මේ ආලෝකය තියෙනවා වගේ. දැන් වටපිට බලනකොට අපිට තියෙන වගේ දැනෙනවනේ. මේ එහෙමයි. ආලෝකයට ඒ තියෙන වගේ දැනෙන එකේ තමයි මේ පෙන්වන්නේ මේ බලය හැදෙන හැටි. ඒක පව එකක්නේ. දැනෙන එහෙමයි. එකක්නේ. කරන්ට් එකක් වගේ. ඒ කරන්ට් එක එන හැටි තමයි මේ සෝලාර් පවර් එක වගේ පෙන්වන්නේ. ඒක තමයි ආත්මයට හේතු වෙන්නේ. බලය එන්නේ එතනින් මූලයේ තියෙන්නේ එතන. දැන් මම කියලා මේ දැනෙන එකනේ තියෙන්නේ. මේ මට පේනවා වගේ දැනෙනවනේ. මට ඉන්නවා වගේ දැනෙනවනේ. නේ මට ඇහෙනවා වගේ දැනෙනවනේ. ඒ දැනෙන එකනේ එතකොට මේ මම කියලා සිතුවිල්ලෙන් ගැට ගහලා තියෙන්නේ. ওই දැනෙන එකනේ සිතුවිල්ලෙන් මම කියලා ගැට ගහලා තියෙන්නේ. එහෙමයි. පැහැදිලිද? දැන් ඕකනේ ඔය දැනෙන එකනේ මම ඉන්නවා වගේ දැනෙන එකත් ඕකනේ. ආලෝකයේ දැනෙන එකනේ තියෙනවා වගේ. ඒක ශබ්දේ තියෙනවා වගේ දැනෙනවා. ඒ විදිහටම නේ. කම්බරේ වයිබ්‍රේට් වෙන එකනේ ශබ්ද කියන්නේ. ඒකත් අර එහෙමයි. බලයක් නේ එන්නේ හැම කම්පණයකටම එන බලයනේ. ශබ්දේ තියෙනවා වගේ දැනෙන්නේ එහෙම. එහෙමයි. ඒවනේ විඥානය කියන වචනේ පාවිච්චි කරන්නේ ඕකටනේ. සංඥාමනේ විඥානය වෙන්නේ සංඥාවට බලයක් නැහැ. සංඥාව නිකන් සංඥාවක් විතරයි. හැබැයි ඒකට බලයක් වෙන අවස්ථාව විඥානය කියලා කිව්වා. ආලෝකේ තියෙන වගේ දැනෙන බලය. හරිනේ. එහෙමයි. එතකොට ස්කන්ධ විග්‍රහය පෙන්වන්නේ ඔකනේ. ස්කන්ධය කියන්නේ ගොඩක් එකට එනකොට නිරූපණයක් කියන එකනේ පෙන්වන්නේ. රූප කියන්නේ රූපාන්තික ස්වරූපං කියන්නේ රූප කියනකොට මේ කම්පන වේගයට එන නිරූපණයට රූප කියන්නේ. නිරූපණය. يعني කියපුවා රූප. ඊට පස්සේ ඒකම තමයි වේදනා දැනෙන එක. ඒක ඒ විග්‍රහයමයි මේ. රූපමයි. නිරූපණය එන හැටි තමයි පෙන්වන්නේ වේදනා දැනෙන එක. සංඥාව, ආලෝක සංඥාව. නැවත නැවත මේක කම්පන වේගයෙන් තමයි සංඛාරයක් කියන්නේ. සකස් වෙන වේගය සංකතය. ඊට පස්සේ විඥානය කියන්නේ මේ දෙයක් වගේ දැනෙන එක. පාව එකට එකතු වෙලා එන කරන්ට් එක. හරි. ඒ ආලෝකයේ තියෙන වගේ දැනෙන. ඒක තමයි එතකොට නාමය කියලා කියන්නේ වේදනා සංඥා දැනෙන එක. ඒ රූපේම තමයි. රූපේ කියන්නේ කම්පන වේගයේ නිරූපණය තමයි රූපේ කිව්වේ. කම්පන වේගයට. කම්පන වේගයට දැනෙන එක. නාමය කිව්වේ දැනෙන ආකාරය පෙන්වන එක. හරිනේ. එහෙමයි. නාම රූප. දැනෙන එක නිරූපේ කියන්නේ නිරූපණය කියන්නේ ඒකයි නාම රූප. විඥානේ ඒ නිසා හටගත්ත දැනෙන එක. විඥානේ. තමයි ආත්මේ. හරිනේ. එහෙමයි. දැන් ආත්මේ හැදෙන්නේ කොහොමද? දැන් කම්පන වේගෙත් නේ. ඒක එහෙමයි. පාව එකක් නේ. එහෙමයි. ඒක තමයි සාසව බලයේ යුක්තාණු ඉඳන් ভাইබ්‍රේෂන් එකේ ඉඳන් ඇවිල්ලා ආයතන වලට දැන් මේක සකස් වෙලා එන්නේ. හැම කම්පණයකටම ඒ කියන්නේ හැම සෛලයකම හැම කම්පණයකම හැම අංශුවකම මේක තියෙනවා. ඇයි මහ භූත කියන්නේ කම්පන නිරූපණ කම්පන වේගයට එන නිරූපණයක්. එහෙමයි. ප්‍රශ්නීය කියන්නේ පඨවි කියන්නේ ආපෝ තේජෝ වායු කියන්නේ ඔක්කොම කම්පන ඝනීභවන වීමක්. අයිස් කැටේ වාෂ්ප වෙලා
නේ අයිස් කැටේ වතුර වෙලා වාෂ්ප වෙලා නැති වෙලා යන්නේ ඒකයි. දරායි කම්පන විතරයි. ඒ කම්පන ආය ගණීභවන වෙලා අයිස් කැටේ හැදෙන්නේ. තාපයේ උණුසුම සීතල ඔක්කොම කම්පනනේ. අලිකයි දෙකක් අතරකට කම්පණයට රස්නේ හැදෙන්නේ. ඒතර ආත්මය කියන්නේ මොකක්ද? ආත්මය කියන්නේ කම්පනය. කම්පන වේගයට එන නිරූපණය. මස්මින් සති ඉදන් හෝති. කම්පන තියෙන තැන නිරූපණය තියෙනවා. මේ ඇති කාලේ මේ වෙයි. කම්පණය නැත්නම් මේ මස්මින් අසති. එහෙනම් ඉදන් නැහෝති. එහෙනම් මේ නිරූපණය නැහැ. ඒ කියන්නේ ආත්මය නැහැ. ආත්මය කියන්නේ කම්පනය බලයක්. කම්පන බලයට මේක තියෙන පවර් එකට ආත්මය කියන්නේ. බලයට. දැන් ඕකේ ආලෝකයේ ශබ්ද එකට එකතු වෙලා හදන සිතුවිලි. එහෙමනේ කම්පණයම දිගුවක්. දැන් කම්පණය නවතින්නේ නැහැ නේ. දිගටම ඔය ආයතන පහම එමනේ. ඊට පස්සේ ඒව එකට එනකොට කියනවා හයවෙනි ආයතනය කියලා. නේ මන ආයතන. දැන් සිතුවිලි. මේ ශබ්ද වර්ණ එකට එකතු වෙලා නේ පුටුව කියනකොට නේ ඇහැට වර්ණ කන්ට ශබ්දයක්. ඒක එකතු වෙලා යනකොට පුටුව සිතුවිල්ලක් වෙනවා නේ. ශබ්ද වර්ණ දැනෙන්නේ. දිට්ඨ සුත මුත් පින්න සංගති පස්සෝ. එකට එකතු වෙන තැන අන්න විඥාන මායාව. දැන් පුටුව දැන් මනෝ විඥාන දැනගන්න. හරිනේ. මනෝ විඥාන කියන්නේ මොකද මේ මනෝ භාවය. මේ මිම්මක් විදියට මේ ඔක්කොම එකට එනකොට එන නිරූපණය. ශබ්ද වර්ණ දැනෙන ටික එකට ආපු කම්පණි. චිත්ත කම්පන. චිත්ත රූපකෝ වට. හරිනේ. සිතුවිලි. තින්න සංගති පස්සෝ කියුතයි. ඒතර අස කියන්නේ මේ ආයතන කෘත්‍ය. අස කියන්නේ මෙන්න මේ ශබ්ද වර්ණ එකට එකතු වෙලා තමයි අපි කියන්නේ පුටුව කියන්නේ. තින්න සංගති පස්සෝ කියන්නේ ඔය ආයතන පහම. දිට්ඨ සුත මුත කියන්නේ ගන්ධ රස පහස. දැනෙන එක. දැනෙන එක තමයි මුත. පේන එක තමයි දිට්ඨ. සුත කියන්නේ ඇහෙන එක. මොන්ටිසෝරියේදී වෙන්නේ මොකද්ද? දැන් මොන්ටිසෝරිය වහන්සේ අපි අර ටීචර් වර්ණ දීලා සද්ද දෙනකොට මේ අල්ලුවොත් දැනෙන එකක් එනවා නේ. දිට්ඨ සුත මුත එකට එන එක තමයි තින්න සංගති පස්සෝ. සිතුවිලි හැදෙන හැටි. දැන් මේ සිතුවිලි ලෝකයකනේ ඉන්නේ. දැන් අපිට ආලෝකය නෙමෙයිනේ පේන්නේ කෙලිම කොස් ගහන්නේ. නේ? අපිට ශබ්දේ නෙමෙයිනේ කෙලිම කපුටනේ. ඒ සිතුවිලිනේ. ආ ශබ්ද වර්ණ එකතු වෙන කම්පන්නේ දැන් එන්නේ. තේරෙනවද? හ්ම්. දැන් තව අපිට රවටේ. එතකොට දැන් මෙතන මම කියන්නේ දැන් සිතුවිලි දැන් මම කියන්නේ කවුද? දැන් මම කියන්නේත් මේ පුටුවමනේ. මේ දැනෙන එකනේ මම කියන්නේ. අයි මේ ආලෝකේ තියෙන වගේ දැනෙන එක කියන්නේ මම කියලා සිතුවිල්ලෙන් ගැට ගන්න. මේ දැනෙන්නේ මටයි කිය. දැන් මොන හරි දෙයක් මෙතන දැනෙනකොට තියෙන වගේ දැනනකොට ඒ දැනෙන්නේ කාටද? ආ මටයි කියලා තව සිතුවිල්ලක් එනවනේ. පුටුව මේසේ. පුටුව මේසේ දැනෙන්නේ මට මම කියන සිතුවිල්ල. දැන් අපි මොන හරි කනවා කනකොට ඔන්න රසක් දැනෙනවා. ඒතර ගැට ගැහුවා මේක නේ අන්නාසි කියන. එතකොට අන්නාසි කියන්නේ ඇහැට වර්ණයක්, කන්ට ශබ්දයක්. දැන් ඔක රසට ගැට ගැහුවා දැන් අන්නාසි කනවා වෙනවා නේ. සිතුවිලි කන්න බෑනේ. නමුත් අපි කන්නේ සිතුවිල්ලක් නේ. අන්නාසි. නමුත් අර දැනෙන එකට නේ රසට අපි ගැට ගහලා තියෙන්නේ. මේ හැම එක નિરાයාසයෙන්ම සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේක ධර්මතාවයක්. මේ කවුරු කරන එකක් නෙවෙයි මේක. මේක එකතු වෙන එක සම්පටිච්ඡ වෙන ධර්මතාවයේ කම්පන වේගයට එන නිරූපණය කිව්ව එකයි. මේ කම්පනේ නවතින්නේ නැහැ. ආලෝකය හැදිලා නැවතුනේ නැහැ. ශබ්දය හැදිලා නැවතුනේ නැහැ. ශබ්දය ආලෝකය එකට එකතු වෙන එක නවත්තන්න බෑ. ඒක තමයි ධර්මතාවය දකින්නවා කියන්නේ. ඒක තමයි පටිච්ච සමුප්පාද ධර්මයේ දකින්නවා කියන්නේ. ඊට පස්සේ ඒක එකතු වෙලා ඊට පස්සේ ඒකම තමයි මේ තියෙනවාගේ දැනෙනකම තමයි ආත්මය කියන්නේ. මේ තියෙනවාගේ දැනෙන එක එතකොට ඒක තමයි කරන්ට් එක. ඒක තමයි ආත්මීය ආරෝපණ බලය. හරි නේද? ඒ තමයි මම. ඒසෝ හමස් මේසෝ අත්තා. මගේ ආත්මය අධිචරි දැක්ක. මේ සිතුවිල්ලෙන් එන්නේ. දැන් මම ඉන්නවා. දැන් මම අන්ධයි. දැන් මට පේනවා. දැන් මගේ අතක් තියෙනවා. දැන් මගේ අත නැහැ. ඔක්කොම සිතුවිලි. දැන් ඇස් දෙක පියාගෙන දැන් අත තියනවා කියන එක සිතුවිල්ලක් නෙමෙයි. කකුල තියනවා කියන එක සිතුවිල්ලක් නෙමෙයි. දැන් අපේ කකුල කැපුවත් අපේ කකුල කැපුවා කියලා හිතුවොත් නේ එහෙම නැත්නම් ඒ කකුල තියනවද නැද්ද කියන එකක් නැහැ නේද? ඒක සිතුවිල්ලකනේ කකුල තියනවද නැද්ද කියන එක තියෙන්නේ. ඇස් අන්තද නැද්ද කියන එක සිතුවිල්ලකනේ තියෙන්නේ. එතකොට ඇස් දෙක කන් දෙක කකුල් දෙක අත් දෙක ඔළුව බඩ ඔක්කොම සිතුවිලි නේ.
ඇස් දෙක පියාගෙන බලන්න මේ ඔක්කොම සිතුවිලි නේද කියේ. මේ අත් දෙක තියෙනවා කියන්නේ සිතුවිල්ලක් නේද? කකුල් දෙක තියෙනවා කියන්නේ සිතුවිල්ලක් නේද? කන් දෙක තියෙනවා කියන්නේ සිතුවිල්ලක් නේද? ඒතර ඔළුව තියෙනවා කියන්නේ සිතුවිල්ලක් නේද? මේ මගේ බඩ, මේ මගේ අත, මේ මගේ ඔක්කොම සිතුවිලි නේද? මේ මගේ දත් ඔක්කොම සිතුවිලි නේද? ඒ සිතුවිල්ල නේද අපි ජීවත් වෙන්නේ. අපි අඳ වෙන්නේ සිතුවිල්ලෙන් නේද? බැලුවාම. හ්ම්. අපි හිතනවා නේද මේක? සිතුවිල්ලක් නේද මෙතන තියෙන්නේ? නෑ අපිට ඇත්තටම මේ අඳ වුණාම පේන්නේ නැති එක වෙනම එකක්. නමුත් අපි ඒක අඳ වුණාම පේන්නේ තමයි. ඒක ඇත්ත. නමුත් අපි ඒක හිතනවා එකකුත් තියෙනව නේද? අපි හිතන එකකුත් තියෙනවා. අපි සිතුවිල්ලෙන් දුක් විඳිනව නේද? දැන් මම ඉන්නවා වගේ දැනෙන එක නේද මේකට හේතුව. දැන් මම කියන්නේ කවුද? දැන් මම හැදෙන හැටි දැක්කා නේද? දැන් මම හැදුනේ අර කම්පන වේගයේ නිරූපණය නේද? ඒක නැවත නැවත එනකොට ආයිමත් ඒක බලවත් වෙනව නේද? සංඛාර අසංකතේ සිද්ධ වෙනව නේද දිගටම? එතකොට මේ දැන් මේ ලෝකය මොකද්ද? මේ ආලෝකය ඇත්තද? එක එක සතුන්ට එක එක විදිහට මේක සකස් වෙනකොට මේක ඇත්තද? හ්ම්. මේ ශබ්දය ඇත්තද? මේ ආලෝකය ඇත්තද? නෑනේ කම්පනයක් විතරයිනේ. මේ පැත්තේ කම්පනයට සමාන කම්පනයක් එළියේ තියෙනවා නම් ඒක නේද පේනවා කියන්නේ. එහෙනම් එළියේ තියෙන මේ පැත්තේ කම්පනයට සමාන කම්පන බිලියන ගාණක් තියෙනවා නම් ඒක නේද ආලෝකය කියන්නේ. ආලෝකය ඇත්ත නෙමෙයි නේද? කම්පන නේද? මේ අර කම්බරේ හෙලන එක කම්පනේ. මේ එහා සමාන කම්පනයක් කොහේ හරි තියෙනවා නම් ඒක නේද පේනවා කියන්නේ. දැන් අපි ගත්තොත් එහෙම විද්‍යාගාරේනේ සරසුලේ උපමාවනේ එකකට ගහුවොත් එහා සමාන කම්පනයක් තිබ්බොත් තව එකක් තිබ්බොත් ඒකත් හෙලෙනවනේ. ආස්සේ විදුලි කරන මේ ජනෙල් හෙලනවා වගේ නේ. මේ ඔක්කොම කම්පන සමාන වීමක් නේ. එතකොට අපි හැමතිස්සෙම මේ පේනවා කියන්නේ එළියේ තියෙන එකද නැත්නම් කම්පන සමාන වීමක්ද? නේද? එක හා සමාන කම්පන ටෙලිපති වෙන එකක් නේ. එතකොට මෙතන අක්ෂිකාචය ඇදෙන එක නේද ආලෝකය කියන්නේ. එයා සමාන කම්පන එකට කම්පන වීම නේද අපිට එළියේ පේනවා කියලා කියන්නේ. එළියේ තියෙන එකක් පේනවා නෙමෙයි නේද කම්පන සමාන වීමක් නේද? මෙතන කම්පන කතාවක් ඔබට දැනෙන්නේ නැද්ද? ආලෝකය කියලා එකක් නැති වෙන්නේ ඔහොමයි නේද? ඔය අවබෝධය තියෙන්න ඕන නේද? මේ කම්පන කියලා අවබෝධය තියෙන්න ඕන නේද? නේද? ඒක වැටහුන්නේ නැද්ද? වැටහුන්නේ නැද්ද? එතන තමයි පොඩි මට කම්පන සමාන වීම කියන එක තමයි පොඩ්ඩක්. කම්පන සමාන වීමක් කියන්නේ දැන් විද්‍යාගාර සරසුලේ උපමාව දන්නවනේ. එයා එහෙම. සමාන තව එකක් තිබ්බොත් ඒකත් කම්පන වෙනවනේ. එකකට ගහනවා ටින් ගන්නකොට තව එකක් තියෙනවනේ. ඒ වගේම එකක් ඒකත් කම්පන වෙනවනේ. ප්‍රතිකම්පන ප්‍රතිනාද කියන්නේ. නේද? එහෙමයි. එතකොට මේ ආලෝකයේ මේ පැත්තේ කම්පනයට සමාන කම්පනයක් නම් එළියේ තියෙන දෙක සමානයි නේද? ඒ නේද කම්පන සමාන වෙනවා කියන්නේ. එහෙමයි. හ්ම්. ඒක නේද පේනවා කියන්නේ. ඒක නේද ඇහෙනවා කියන්නේ කම්පන සමාන වීමක් නේද? නේද? මේ පැත්තේ කම්පනයට සමාන කම්පනයක් එළියේ තියෙනවා නම් ඒක නේද මේ ඇහෙනවා කියන්නේ. එහෙමයි. හ්ම්. එතකොට ආලෝකය කියන එක ඇත්තක් නෙමෙයිනේ. ශබ්දය කියන එක ඇත්තක් නෙමෙයිනේ. එතකොට ආලෝකයේ ශබ්ද එකට එකතු වෙන සිතුවිලි ඇත්ත නෙමෙයිනේ. හ්ම්. එහෙමයි ආරණ සිතිවිලි ඇත්ත නෙවෙයි. ඉතින් ඔය කම්පන ඔය ආලෝකයේ ශබ්දය කියන එකත් ඇත්ත නෙමෙයි නම් සිතුවිලි. එතකොට ඒ හරහා එන මේ පේනවා ඇහෙනවා කියන එක ඇත්ත නෙමෙයි නම්. ඇත්තම කිව්වොත් අපිට මේ පේන එතකොට මේ දේවල් ඇත්ත වෙන්නේ නැහනේ. එතකොට ඇහෙන දේවලුත් ඇත්ත වෙන්නේ නැහනේ. එතකොට මේ කම්පන වේගයට එන මේ නිරූපණ නේ මේ කොහෙවත් තියනව නෙමෙයිනේ. ආලෝකයේ තියනව නෙමෙයිනේ. එතකොට ශබ්දේ වර්ණ එකට එකතු වෙලා එන පුටුව තියනවද? ඒක සිතුවිල්ලක් නේද? මේස තියනවද? ඒක සිතුවිල්ලක් නේද? එතකොට අඹ ගහක් තියනවද? නා ගහක් තියනවද? ඉර හඳ ගහක් වල සේරම සිතුවිලිනේ චිත්ත රූප කියන්නේ ඕවා නේ චිත්ත කම්පන නේ. ඒ චිත්ත කම්පන කියන්නේ අර ආලෝකයේ ශබ්දය වගේ එන කම්පන එකට එකතු වෙලා එන කම්පනයක් නේ. ඒතකොට ඒවා නේද අපි මේ කතා කරන්නේ. මේ මම කියන්නේත් එතකොට මේ තියනවා වගේ එක නේද? පුටුව තියනවනේ පුටුව තියෙන කෙනෙක් ඉන්නා වගේ දැනෙන එක නේද මම කියන්නේ. ඒතකොට ආත්මය කියන්නේ කම්පන බලයක් නේද? කම්පන තුල ඇති වෙන අபிසංකරණ බලයක් නේද? ඒක තියාගන්න තියෙන ඕනකම නේද? ඒක දිගටම එන්න ඕන නේද? දැන් බඹරයක් වුණත් නේ කැරකෙනකොට එන බලයක් තියෙනවා. ඒක විසින් බලයක් අරගෙන කැරකෙනවා. ඒ වගේ ගිනි බෝලයක් වුණත් කරකවනකොට වලල්ලක් වැවෙනවා. ඒක දිගටම කැරකෙන්න ඕන නේද? ඒ දිගටම ගිනි බෝල කැරකෙන්න ඕන නේද? එහෙනම් දිගටම මේ කම්පණය වෙන්න ඕන නේද? දිගටම මේ සිතුවිලි තියෙන්න ඕන නේද? එතකොට ඒක නේද මේ ප්‍රාත්ම කියලා කියන්නේ.
ඉන්නවා කියලා තියන්නේ. එහෙනම් මට මම ජීවත් මට මැරෙන්න බෑ කියන්නේ. මට ඉන්න ඕනි කියන්නේ. ඔන්න ඕක තියාගන්න යන එක නේද? ඒතකොට ඒකෙම ඇති වෙන බලය නේද මේ? අර බම්බරේ කැරකෙනකොට ඒකෙම ඇති වෙන බලය වගේ නේද මේ බලයක් නේද මේ තියෙන්නේ? මේ ආරෝපණ බලයක් නේද මේ? හ්ම්. එහෙමයි ආරණ්‍යස්. දැන් ආරෝපණය. මම කියන්නේ අර මයින්ඩ් පාවර් එක අර අපි කියන්නේ අර ග්‍රැවිටි පාවර් එක පෘථිවිය කැරකෙන වේගයට උද්දරත්වයේ දක්ෂිණාද්‍රවයේ හැදිලා ඒක දිගටම ඊට පස්සේ බලාත්මක වෙලා දැන් ගුරුත්වාකර්ෂණ බලයක් විදිහට මේක අපිට මේ පේන්නේ ඒක නේද? ඔක්කොම ඇද ගන්න බලය හැදෙන හැටි ආකර්ෂණ බලය හැදෙන හැටි දැක්කද? හැම කම්පැනිටම බලයක් තියෙනවා කිව්වේ. ඒ බලය හැදෙන හැටි දැක්කද? එතකොට ඉලෙක්ට්‍රික් පාවර් එක හැදෙන හැටි මයින්ඩ් පාවර් එක හැදෙන හැටි ඔක්කොම එකයි. අන්ත දෙකක් අතර ගැටීමක් තියෙනවා නම් ඒ දිගටම ගැටීගෙන යනකොට ඒ තුල ඇති වෙන බලය නේද මේ ආකර්ෂණ බලය. ඒකම නේද ඊට පස්සේ අපිට මේ සේරම තණ්හාවෙන් බැඳෙනවා කියන්නේ මේ ඔක්කොම ඇලෙන බලය. අයි මේ කම්පන ඔක්කොම එකට එකතු වෙන ආරෝපණ බලයක් නේද? ඒ කියන්නේ ආලෝකයේ කම්පන ගොඩක් නම් කම්පන ගොඩාක් එකට එකතු වෙලා ආලෝකයේ තියෙන වගේ දැනෙන ඒ එකතු වෙන බලයක් වගේක් තියෙනවා නේද? අපිට ඒක වේගය නිසා නේද එන්නේ. ගිනි බෝලේ කරකවන වේගය නිසා නේද වලල්ලම වෙන්නේ. මේ කම්පන වල වේගය නිසා නේද ආලෝකයක් වගේ ඔක්කොම එකට එකතු වෙලා නේද මේ ස්කන්ධය කියන්නේ ගොඩක් එකට එනවා කියන එක නේද? ඒතකොට ශබ්දය කියන්නේ කම්පන ගොඩක් එකතු වෙලා එන එකක් නේද? එතකොට කම්පන ගොඩක් එකට එකතු වෙනකොට ලොකු කම්පනයක් වගේ දැනෙන්නේ. ඒක නේද මේ ආලෝකය කියන්නේ. අන්න ඒක ස්පාර්කයක් එක කම්පනයක් එච්චර අපිට ලොකු ආලෝකයක් දැනෙන්නේ නැහැ. නමුත් ඒ වගේ කම්පන ගොඩාක් ආවොත් ලොකු ආලෝකයක් දැනෙනව නේ. අහස එක විදුලියක් කෙටුවා වගේ නෙමෙයි. විදුලි තප්පරයකට කෝටි වර විදුලි කෙටුවොත් ලොකු ආලෝකයක් නේද? එතන නේද මේ රහස තියෙන්නේ. එතකොට ආලෝකයේ තියෙනවා වගේ දැනෙන එක නේද? ඒකම නේද මේ ආත්මය කියන්නේ. ඒ තියෙනවා වගේ දැනෙන ඉත්ත කම්පණයම තමයි ආත්ම කම්පණය වෙන්නේ. ඉත්ත කම්පණය කියන්නේ ඔය තියෙනවා. ඉත්ත තිතිය තියෙනවා කියන එක. උප්පාද පඤ්ඤායති වයෝ පඤ්ඤායති තියත අන්නදත්තා පඤ්ඤාය කියන මෙතන තිතියක් නැහැ. නමුත් තියෙනවා වගේ දැනෙනවා. එතකොට ඒකම තමයි ආත්මය වෙන්නේ. දැන් ආත්මය හැදෙන හැටි ආයෙත් පැහැදිලිද? එහෙමයි. කොහොමද ආත්මය හැදෙන්නේ? කම්පන වේගය නිසාමයි තියෙනවා කියලා අපිට කම්පන සිතුවිලි වේගයට එන කරන්ට් එක. ටික. කම්පන වේගයට එන කරන්ට් එක තමයි මේ ආලෝකයේ තියෙනවා වගේ දැනෙන්නේ. ඒ අපිට කියන වචනේ ඔබතුමී පාවිච්චි කරන මේ අපි කරන එකක් නෙමෙයි. අපි කියලා කෙනෙක් මෙතන නැහැ. මේ කම්පන වේගයට එන ඒ ආරෝපණය, ඒ කරන්ට් එක. ඒක තමයි මේ ඉත්ත කම්පණය කියන්නේ. ඒ අපිට දැනන කතාවක් නෙමෙයි. ඒක තමයි ඉත්ත කම්පණය කියන්නේ. ඒ කම්පන වේගයට ඒ ආලෝකයේ තියෙනවා වගේ දැනෙන්නේ. ඒකම තමයි තියෙනවා නම් තියෙන කෙනෙකුත් ඉන්නවා. ඒකම තමයි අපි ආත්මය කියන්නේ. ඒකට තමයි ආත්මය කියන්නේ. මේ කම්පනයකට ආලෝකයේ තියෙනවා වගේ දැනෙන එකට තමයි අපි ආත්මය කියලා කියන්නේ. හරිද? ඒ කරන්ට් එකක්. ඊට පස්සේ එහෙමයි. ශබ්දෙත් තියෙනවා වගේ දැනෙනවා. ඒක තමයි ආත්මය කියන්නේ. ඊට පස්සේ ශබ්දය ආලෝකය වෙන සිතුවිලි තියෙනවා වගේ දැනෙනවා. පුටුව තියෙනවා වගේ දැනෙනවා. හරිනේ? දැන් දරුවා ඉන්නවා වගේ දැනෙනවා. මම ඉන්නවා වගේ දැනෙනවා. මම කියන්නේ දරුවා කියන්නේ ඉපදෙනවා කියන්නේ මරණය කියන්නේ සේරම සිතුවිලි. සිතුවිලි කියන්නේ ඇත්තක් නෙමෙයි. කම්පන වේගයට නිරූපණ. ඉමස්මින් සති ඉදං හෝති. මේ ඇතිකල්ලි මේ වේ. කම්පන තියෙත නිරූපණේ තියෙනවා. ඉමස්මින් අතති ඉදං නහෝති. මේ නැතිකල්ලි මේ නොවේ. එනවනේ. එහෙනම් මේක අවබෝධ වෙනකොට මොකද වෙන්නේ? ඒතර මේ ඇත්තක් නෙමෙයි කියලා තේරෙනකොට අර තියෙනවා කියපු කම්පනේ ඒ කියන්නේ මේක සිතුවිල්ලකට අවසානයේ ගැට ගැහිලා තියෙන්නේ. තියනවා කියන්නේ සිතුවිල්ලක් නේ තියෙන්නේ. පුටුව කියන එකත් පුටුව තියනවා කියන්නේ සිතුවිලි දෙකක්. එහෙමයි. දැන් අපි තියනවා කියන සිතුවිල්ලකින් තමයි ජීවත් වෙන්නේ. සත්ත්ව කියලා කියන්නේ ඉත්ත සංඥාවේ ජීවත් තියනවා කියන සංඥාව කියන්නේ ඒකම තමයි මේ අපි කතා කරන සිතුවිල්ල. පුටුව කියන එකත් පුටුව තියනවා කියලා සිතුවිලි දෙකක් මෙතන තියෙනවා. පේන්නේ නැතුණාට. ඒ පුටුව කියන එකත් පුටුව තියනවා කියන එකත් පුටුව තියෙන කෙනෙක් ඉන්නවා කියලා සිතුවිලි තුනක් තියෙනවා දැන්. දැන් පේනවද? දැන් පුටුව කියන එක අන්න හැදිච්ච හැටි ශබ්ද වර්ණ එකට එකතු වෙලා.
අන කම්පන හේතුඵල ධම. ඉමස්මින් සති ඉදං හෝති. කම්පන නිරූපණ ආලෝකේ. ආයි කම්පන ඉමස්මින් සති ආලෝකයේ ශබ්දේ. නිරූපණේ එතකොට පුටුව. එතකොට ඉමස්මින් සති ඉදං හෝති ආලෝකයේ සත්‍යේ එකතු වෙලා හැදුණු පුටුව. මේ හේතුව මේ ඵලය. ඊට පස්සේ ඉමස්මින් සති කියන්නේ හේතුව. ඉදං හෝති කියන්නේ මෙතන ඵලය. මේ ඇතිකල්ලි මේ වේ කියන එක. එතකොට ආයමත් වන්න හේතුව මොකද්ද? පුටුව. එතකොට ඵලය මොකද්ද? තියෙනවා වගේ දැනන්නේ. එතකොට පුටුව කියන සිතුවිල්ල එකක්, තියෙනවා කියන සිතුවිල්ල තව එකක්. ඒත් එක්කම මේ දෙකම හට ගන්නවා. අයි තියෙනවා වගේ දැනෙන එකක් නෙන්නේ. ඊට පස්සේ හේතුව වෙන්නේ තියෙනවා වගේ දැනෙන එක. එහෙනම් ඵලය වෙන්නේ ආත්මේ. දැන් පුටුව නෙමෙයි මමයි ඉපදිලා තියෙන්නේ. දැන් වටපිට බලනකොට මම ඉන්නේ. මට පේන්නේ. දැන් අනිත් පැත්තට හැරෙනවා. දෙපැත්ත මාරු වෙනවා. හරිද? දැන් තියනවා කියන එක නෙමෙයි කතා කරන්නේ මම ඉන්නවා කියන එක. මටයි තියෙන්නේ කියන තැන. දැන් දෙපැත්ත මාරු කරනවා එකපාරට මාරු වෙනවා මෙතන. පේනවද ඒක? දැන් මම ඉන්නේ. දැන් මට පේන්නේ. දැන් මට ඇහෙන්නේ. දැන් මට දැනෙන්නේ. දැන් දරුවා ඉන්නවා. මම දැන් මට දරුවෝ ඉන්නවා මට ගෙවල් තියෙනවා මට මහත්තයෙක් ඉන්නවා මමත් ඉන්නවා. දැන් පුංචි කාලේ මොන්ඩිසෝරි යන කාලේ ඉඳන් නේද? එතන ඉඳන්ම හැදුනේ මම. පුටුව කියනකොට මමත් ඉන්නවා. නැද්ද? ඇපල් කියනකොට මම ඉන්නවා. රතු කියනකොට රතු දකින කෙනා ඉන්නවා. නේ? අම්මා කියනකොට අම්මා කියන කෙනා ඉන්නවා. නේ? දැන් හරිද? ඇසින් කනින් නේද ඉපදුනේ? ඇසින් දැකලා නේ කනින් ඇහුණු තැන නෙමෙයිද ඉපදුනේ? එතකොට ඇස කන දිව නාසය කය මේ ආයතන පහ එකපාර ආපු කම්පනේ. සිතුවිලි කම්පනේ. ඒක තියෙන වගේ දැනෙන එක. ඒක නේද? පුටුව කියන්නේ පුටුව තියෙනවා කියන තව සිතුවිලි. පුටුව කියන්නේ එක සිතක්. තියෙනවා කියන්නේ තව සිතුවිලි. ඊට පස්සේ තියෙන්නේ මටයි කියනකොට අන්න මම හැදෙනවා නේ. මේ මට පේන්නේ. මම කියන සිතුවිල්ල හැදෙනවනේ. ඒ තම මම. ඒසෝ හමස් මේසෝ අත්තා. ප්‍රථම පුරුෂ උත්තර පුරුෂ මධ්‍ය පුරුෂ මෙතන නේද භාෂාව හැදෙන්නේ. මෙතන නේද ලෝකය හැදෙන්නේ. දෙයක් දැනෙන තැන. දෙයක් තියෙනවා වගේ දැනෙන තැන. ඒ තමයි ලෝකේ. ඒ තමයි ලෝකේ. දැන් ලෝකේ දැක්කද? ලෝකේ එළියේද? ලෝකේ කොහෙද? ලෝකේ කියන්නේ සිතුවිල්ල. කම්පන නිරූපණයක්. ලෝකේ කොහෙද තියෙන්නේ? හිතේ තියෙන්නේ. ලෝකේ චිත්තේන නියති ලෝකෝ චිත්තේන පරිකස්සති කිව්ව ඒක නේද? සිතුවිල්ලක වැවෙන මායාව නේද? ලෝකේ කොහෙද තියෙන්නේ? ලෝක කියන්නේ සිතුවිල්ලක් නේද? ඒ තමයි මම. දැන් මම කියන්නේ සිතුවිල්ලක් නේද? ලෝකේ තියෙනවා මාත් ඉන්නව නේද? ශුන්‍යතෝ ලෝකෝ අත්තානුදිට්ඨින් උවච්ච. එහෙනම් ලෝකේ ඇත්තක් නෙමෙයි නම් ආත්මේ නේද? ආත්මිකුත් නෑ නේද? මච්චු රාජා මරණයක් නෑ නේද? ඒ මරණා කියලා හිතෙනවා. ඉපදෙනවා කියලා හිතෙනවා. ඒක සිතුවිලි. මරණය කියන්නේ සිතුවිල්ලක් විතරයි. ඉපදෙනවා කියන්නේ සිතුවිල්ලක් විතරයි. මෙතන ඉපදුණු කෙනෙකුත් නෑ මැරෙන්න කෙනෙකුත් නෑ නේද? තේරුණාද? ඉපදුණු කෙනෙකුත් නෑ මැරෙන්න කෙනෙකුත් නෑ නේද? හ්ම්? හ්ම්. ඉපදුණු කෙනෙකුත් නෑ මැරෙන්න කෙනෙක්. ඉපදුනොත් මැරෙනවනේ. දැන් ඉපදෙන්නේ මේ මොහොතමයි නේ. ඉපදෙන්නේ කොහෙන්ද? ඇසින් කනින් නේද? ඉපදෙන්නේ කොහෙන්ද? ඇසින් කනින් නේද? හ්ම්. ඉපදුනොත් මරණයක් තියෙනවා. ඉපදෙන්නේ සිතමයි. නේද? මියන්නේ සිතමයි. එහෙම නේද? හ්ම්. ඉපදුනොත් මරණයක් තියෙනවා. නේද? හ්ම්. දැන් ඉපදෙන්නේ මේ එක සිතක හැම මොහොතෙම එතන ඉපදෙනව නේද? එක දිගට තියෙන සිතක් නෙමෙයි නේද? මේ අප්පඩිය ගහනවා වගේ මේ මොහොතේ නේද මේ සද්දේ හටගත්තේ. අවුත්තා සම්භූතං උත්තානම් භවිස්සති පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියෝක නේද?
මේ මොහොතමයි ඉපදෙන්නේ මේ මොහොතමයි මිය යන්නේ නේද? දැන් මහණෙනි ඇසේ උපත කිව්වේ ඒක නේද? සලායතන ලෝකෝ සලායතන නිරෝධෝ නිබ්බානෝ කිව්වේ ඒක නේද? ඇසේ උපත කිව්වේ එතනින් නේද? දැක්කද ඒ සත්‍ය කතාව? නෑ ඉපදුනේ කොහෙන්ද? මේ මොහොතේමයි. මිය යන්නේ මේ මොහොතේමයි. ඉපදුනොත් මිය යනවා නේද? මේ මොහොතේ මේ සිත නේද? පමණයි. අතීතං නාත්ව ගමීයන පටික්ඛං ඛයානාගතං පච්චුප්පන්නං චේදම්මා තතත්‍ර විපස්සති කිව්වේ. මේ මොහොතේ මේ සිත දකින්න නේද? හ්ම්. එක්ෂණික සිතක අනේ එක්ෂණික සිත කිව්වේ ඒකයි. ඒ හට ගැනීම දකිනවා උදේ දකිනවා. එක්ෂණික සිතක උදේ දකින්නාට ඒ හට ගැනීම නැතිවීම දකින්නනේ. මේ මොහොතේම හටගත්තේ කියලා දකින්නනේ. ඉපදෙන්නෙත් මේ මොහොතේම කියලා දැක්කනේ. එක්ෂණික සිතක උදේ දකින්නාට සම්මුති මරණය වුණ මේ කිව්ව එකනේ. දැනට මරණය හම්බ වෙන්නේ නැහනේ. යා මරණය ජය ගන්නවා. දැන් පැහැදිලි. ආත්මය කියන්නේ සිතුවිල්ලක් විතරයි. ආත්මය කියලා තියෙන එකක් වෙවත් නැහැ. මේ මම ඉන්නා වගේ දැනෙන එක තමයි මේ කරන්ට් එක. ආරයන් වහන්සේ සමාවෙන්න හිත අර ඉන්නවා වගේ දැනෙන ගතිය තියෙනවා ආරයන් වහන්සේක. ඒක එතකොට නැති වෙන්නේ නැහැ නේද? ඒක පවතින. ඒක ආත්ම සංඥාව කියන්නේ ඒක තමයි. මොකද්ද ආයෙ කියන්නේ? ඉන්නවා වගේ දැනෙන ගතියක් තියෙනවනේ ආරයන් වහන්සේ. හ්ම්. මම තේරුම් ඔව් ගන්න. ඉන්නා වගේ දැනෙන ගතියක් තියෙනවා. එහෙමයි. ඒක ඒක ආත්ම දැන් සංඥාව මේ දැන් මට පේන එක නවතින්නේ නැහනේ. නෑ අපිට ඇහෙන එක නවතින්නේ නැහනේ. නෑ. අපිට මේ කකුල තිබ්බහම දැන් දද ගතිය දැනෙන එක නවතින්නේ නැහනේ. ඒක ආයතනනේ. ඒ ආයතන එහෙම මට්ටමනේ. ඒ ස්කන්ධ මට්ටම කියන්නේ ඒකනේ. එහෙම එතකොට අපිට පේන එකට ගින්නක් නැත්තම් එතන අපිට දැක්කත් එකයි නැතත් එකයිනේ. ඇහෙන එකට ගින්නක් නැත්තම් අහුනත් එකයි නැතත් එකයිනේ. දැනෙන එකට ගින්නක් නැත්තම් ඒක දැනුනත් එකයි නැතත් එකයිනේ. අපි ඒකත් එක්ක විඳවන්නේ නැත්නම් ඒ විඳවන කෙනා නෑනේ. එහෙම එහෙනම් එතන නේද ආත්මය නැති වෙන තැන. ආත්මය කියන්නේ මේ පේන එකවත්, ඇහෙන එකවත්, දැනෙන එකවත් නෙමෙයි. ඒකත් එක්ක තියෙන ගින්න නේද? එහෙම ඒ ගින්න නැති වෙන එක නේද මෙතන වෙන්නේ. එතන මම කියන්නේ මේ පේන එකවත්, ඇහෙන එකවත්, දැනෙන එකවත් නෙමෙයි. මම කියන්නේ මෙතන තියෙන ගින්නනේ. ඒක තියාගන්න තියෙන ඕනකම ආත්මීය ආරෝපණ බලය නේද? එතන මේ එතකොටම ඇත්තට මේ ධර්මයේ දැක්කට පස්සේ යාට පේනවා මේ ඇස අන්ධ වෙනවා. ඇස අන්ධ වෙන එක මම නෙමෙයි නේද? මගේ ඇස අන්ධයි කියන්නේ මම නෙමෙයිනේ. දැන් මම කියන්නේ තව වෙනම එකක් නේද? එතකොට මේ කය නේ මගේ කකුල කපනවා. එතන කය මම නෙමෙයි නේද? එහෙනම් මගේ ඇස අන්ධයි. එතකොට ඇස මම නෙමෙයි නේද? එතකොට මේ සිතුවිලි. දැන් මට ඕනේ දෙන සිතුවිලි නෑ කියන්නේ සිතුවිලිත් මම නෙමෙයි නේ. එහෙනම් මම කියන්නේ මේ කරන්ට් එක නේද? ගින්න නේද? රාග දේශමෝ ගින්න නේ. ඒ රාග දේශමෝ ගින්න නේද? ආත්ම ගින්න ඒ නේද මම? එහෙම එතන නේතම් මම කියනකොට නේසෝ හමස්මේ නෙමේසෝ අත්තා කියන රාග දේශමෝ ගින්න නැති වෙන එක නේ. එහෙනම් මේව තිබ්බත් එකයි නැතත් එකයි නේ මේ මමද? මේ මම කියලා කෙනෙක් කොහෙවත් ඉන්නවද? මම කියලා කෙනෙක් කොහෙවත් නෑ නේද? නෑ
මම කියලා කෙනෙක් කොහෙවත් නැහැ නේද? මේ ශරීරය මම නෙමෙයි නේද? මේ සිතුවිලි මම නෙමෙයිද? නෙමෙයි නේද? මම කියන්නේ මේ ගින්න නේද? ගින්න නැත්තම් එතන මමත් නැහැ නේද? නෑ මම නැතුව ලෝකේ වැඩ කරනවා පේනවද? මම නැතුව ඇහෙනවා පේනවද? මම නැතුව අ, පේ- මම නැතුව දකින්න හැටි, මම නැතුව ඇහෙන හැටි, මම නැතුව කතා කරන හැටි, මම නැතුව දැනෙන හැටි. මම නැතුව නේද මේ හැමදේම වෙන්නේ? එහෙමයි. දැන් මම කියලා කෙනෙක් කොහෙවත් ඉන්නවද? නෑ. ක්‍රියාවලිය. ක්‍රියාවලියට හිමිකාරයක් නැහැ. ක්‍රියාවලියට හිමිකාරයක් නැහැනේ. එහෙම. දැන් මම කියලා කෙනෙක් නැහනේ. එහෙම. කොහෙද මම ඉන්නේ? මොන හරි දෙයක් ඕන නම් ඒ ඕනේ මටනේ. හැබැයි ඕන නැත්නම් ඒ ප්‍රශ්නකුත් නැහනේ. එහෙම. දැන් මම කවුද? මම කියන්නේ ශරීරෙද? මම කියන්නේ සිතද? මම කියන්නේ එහෙම. කාටද? මම නිමල්ද කමල්ද? කමරද? නෑ නේද? ඒවා ශබ්ද ටිකක් විතරයි නේ. එහෙම. මේ පුටුව කියන්නේ ශබ්දයක් නේ. එහෙම. ඉර හඳ ගහකොළ මේ ඔක්කොම ශබ්ද වර්ණ එකතු වෙන සිතුවිලි නේ. ඒව ඇත්ත නෙමෙයි නේ. ශබ්දත් ඇත්ත නෙමෙයි වර්ණත් ඇත්ත නෙමෙයි නේ. දැන් මේ කරන්ට් එකක් වගේ මෙතන දැනෙන ගතියක් නේද මේ ප්‍රශ්නේ? අර හැම කම්පණයට ආපු බලය නේද? එහෙම. ඒ බලය නේද එකට එකතු වෙලා අවසානයේදී මේ තියෙනා වගේ දැනෙන එක ඒකම නේද මම ඉන්නා වගේ දැනෙන එක. ඒක තියාගන්න තියෙන ඕනකම ඒ ඕනකම තියෙන කාටද අර බඹර එක දිගට කැරකෙන්න නම් බලයක් ඕනේ නේද? ඒ කවුද බඹරේ තල්ලු කරන්නේ? එතකොට අර පව එක ඉබේම හැදිච්ච එකක් නේද? එහෙම. නහිදං අත්ථ කතම් බිම්මන් නහිදං පර කතං අගං හේතුම් පටිච්ච සම්භූතා හේතුභංගා නිරුද්ධති කියන්නේ හේතුඵල ධර්මයේ තියෙන ගැඹුරුම තැන තමයි මෙන්න මේ කරන්ට් එක හේතු නිසා හටගත්තා කියපේ. එහෙම. මේ සිතුවිලි ඇත්ත වෙලා ඒ සිතුවිලිත් එක්කම මේ හටගත්ත බලය චිත්තාරෝපණ බලය ඒ තමයි ආත්මය ආත්මීය ආරෝපණ බලය ඒ තමයි මම නේතම් මම නේසෝ හමස්මි නමේසෝ අත්තා කියන්නේ මෙන්න මේ බලය මේක ආත්මයක් කියලා අපි ගන්නෙ මේ මොනවද මේ මම කියලා ඉන්නවා වගේ ගණේක එහෙම එකක් නෙමෙයි කරන්ට් එකක් නේද? එහෙම කෙනෙක් නෑ නේද? නෑ. එහෙම කෙනෙක් නෑ නේද? නෑ. නේතම් මම නේසෝ හවස වෙනස අත්තා කියව අවබෝධ කරගන්න ඕනේ නේද? එහෙම. නෑ මම ඉන්න මම නෑ කියන එක නෙමෙයි නේද? කවදාවත් මෙතන කෙනෙක් ඉඳලා නෑ නේද? එහෙනම් මේක අවබෝධ කරගන්න ඕනේ නේද? එහෙම. නේතම් මම නේසෝ හවස වෙන මේසෝ අත්තා කියන තැනට එන්න ඕනේ නේද? එහෙම. මේක අවබෝධ වෙන තාක්කල් මේ අවබෝධය නැති තාක්කල් එයාට මම ඉන්නව නේද? එහෙම. මම හැදෙන හැටි දන්නේ නැති තාක්කල් එයාට මේකෙන් මිදෙන්න බෑ නේද? එයා ඇත්ත දැනගන්නම ඕනේ. එහෙම. ඇත්ත දැනගන එක අති දුර්ලභයි නේ. එහෙමයි. දැන් මොකද හිතෙන්නේ? සිතයක් නෑ වගේ මට. මට අවුල්ද? කියලා කිය මුකුත්ම නැති විදිහට තියෙන. හිස්. දැන් මම කවුද? මම කියන්නේ කරන්ට් එකක් කියලා. මම කියලා කෙනෙක් ඉන්නවද? කෙනෙක් නෑ. නේතම් මම නේසෝ හවස්මි නමේසෝ අත්තා. මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මෙ නෙමෙයි කියලා. දැනනවද මේ කතාව? එහෙම.
මොකද හිතෙන්නේ? දර්ශන ඥානය සම්බන්ධව ගැටලුවක් තිබ්බම තුමේ. එහෙමයි. ඔව් තුමේ ගොඩක් හිර වෙලා හිටියා. එහෙම. දැන් අන්ධ වුණු කෙනෙක් ඉන්නවා. හ්ම්. නෑ. මගේ කකුල කපනවා මගේ ඇස් නේ මගේ ඇස් ගලවන ඔය කතාව කියන එක නේ මම කියන්නේ මේ එකක්වත් නෙමෙයිනේ. මේ හිතන එක නේද තියෙන්නේ. මේ මම එහෙමයි. අන්ධයි කියලා හිතනවනේ. මගේ කකුල නැහැ කියලා හිතනවනේ. හැබැයි සිතුවිල්ලෙන් නේද ඔය අන්ධ වෙන්නේ. එහෙමයි. ඇත්තටම අන්ධ වෙන්නේ සිතුවිල්ලෙන් බැලුවා. දැන් ඇත්තටම මේ ක්‍රියාවලිය මේ පේන එක මේ ඇහෙන එක මේ දැනෙන එක පුදුමත් හිතෙනවා. ඒ ඔක්කොගෙම හැදිලා තියෙන්නේ මමයි. බලනකොට මේ මම කියලා කෙනෙක් නැහැ. හැබැයි මේ කරන්ට් එක ගත්තාම මෙයා මේකේම උපදිනවා. නේද? එහෙමයි. දැන් මේ ශරීර කූඩුව මමයි කියලා නේද අපි හිතන්නේ. මේ ශරීර කූඩුව ආйти මගේ ඇස් අන්ධයි කියලා නේද හිතන්නේ. ඒ වුණාට ඇත්තටම මේ ශරීර කූඩුව මම නෙමෙයි නේද? කොහොමද මේවා පොළොවට දිරවනව නේද? කෙස් සිදෙනවා, දත් හැලෙනවා, හැම රැලි වැටෙනවා මේක පස් වෙනව නේද? තව පොඩි කාලයයි නේද මේක තියෙන්නේ. ඔබතුමීගේ වයස අවුරුදු 61යි කිව්වනේ. 63යි. 63යි. තව ඕන අවුරුදු 10ක් තිබ්බොත් 73යි නේ. ඊට වැඩි යන්න පුළුවන්. බෑ. කොහොමද ඔක අද හුස්ම ගියත් මේ මොහොතේ මේ සිත විතරයි නේ. තව අවුරුදු 10කින් හුස්ම ගියත් ඒ මොහොතේ ඒ සිත විතරයි නේ. එහෙනම් මේ එහෙමයි. සිතෙත් කෙනෙක් නැත්තම් දෙයක් නැත්තම් ඒ සිතෙත් කෙනෙක් නැත්තම් දෙයක් නැත්තම් කතාව විසදිලා නේ. අද හුස්ම ගියත් එකයි නේද? ඒත් තියෙන එක එහෙමයි. හිතයි නේද? තව අවුරුදු 10කින් හුස්ම ගියත් තියෙන එක සිතයි නේද? අපි හැම මොහොතෙම ජීවත් වෙන්නේ එක සිතක නේද? අපිට අතීතයක්වත් අනාගතයක්වත් හැම වෙලේම ඒ අතීතය අනාගතය මේ මොහොතේ හිතන එක නේද? එක සිතුවිල්ලයි නේද තියෙන්නේ? එක සිතුවිල්ලයි නේද හැම මොහොතෙම හටගන්නේ? හැම මොහොතෙම එක කම්පනයයි නේද? හැම මොහොතෙම හටගන්න එක කම්පනයක් නේද කියලා අහන්නේ. එහෙමයි ආරයන්. එහෙනම් අපි ජීවත් වෙන්නේ එක සිතක නේද? මේ එක සිතක් නේද අපිට අවබෝධ කරගන්න බැරි වෙලා තියෙන්නේ. එතන හටගන්න එක සිතයි නේද? යන්හි තත්ත තත්ත්‍ර විපස්සති කිව්වේ එතන ඒ සිතේ සත්‍ය දකින්න නේද? ඒකද ඔබතුමී කරන්නේ? ඒකද ඔබතුමීගේ මාර්ගය? මොකද්ද ඔබතුමීගේ මාර්ගය? ඒක නේද මාර්ගය? ඒක තමයි. යන්හි තත්ත තත්ත්‍ර විපස්සති කියන තැන නේද දැන් ප්‍රතිපදාව තියෙන්නේ? එහෙනම් එහෙම. ප්‍රායෝගිකව මේ මොහොතේ එතන ඒ සිත දකින්න එක නේද මෙතන තියෙන්නේ? වෙන එකක් නෑ නේද? ආරයන්. මේ සිත දකින්න. හැම මොහොතෙම එතන හටගන්නේ සිත විතරයි. පැහැදිලි. පැහැදිලි. පැහැදිලි ආරයන් වහන්සේ. දැන් ජීවත් වෙන එක සිතකනේ. එහෙමයි. හ්ම්. අත්තර බැලුවොත් ඒක සිතකවත් කෙනෙක් නෑ නේද? නෑ ආරයන්. සිතුවිල්ල ඇත්ත නෙමෙයිනේ. නෑ. අයි සිතුවිලි ඇත්ත කරගෙන ජීවත් වෙන්නේ. එහෙනම් මේ ප්‍රතිපදාව ඇත්තට අවදි වෙනවා කියන්නේ හීනෙන් අවදි වෙනවා කියන්නේ නේද? මේ ෆිල්ම් එකෙන් අවදි වෙනවා කියන්නේ මේ මොහොතේ මේ සිත ඇත්ත නෙමෙයි බව දකින්න එක නේද? එහෙම. සැනසෙයි. එතනයි සැනසෙන්නේ. මේ සත්‍ය නොදක කල්පයක් හිටියත් වැඩක් නෑ මහණෙනි කියලා කිව්වේ ඒකනේ. එහෙම. එහෙනම් මේ සත්‍ය දැක්කොත් නේද? මේ කල්පෙම තියෙන මේ මොහොතේ නේද? එහෙම. මේ සත්‍ය නොදක කල්පයක් හිටියත් වැඩක් නෑ මහණෙනි කිව්වේ. මේ සත්‍ය තියෙන්නේ මේක මොහොත. මුළු කල්පෙම මේ මොහොත පමණයි. මේ මොහොතේ මේක සිතක නේද? උපත මරණ දකින්න කියන්නේ.
නේ ඔබ ජීවත් වෙන්නේ එක ෂණේ. මේකට ක්වෙස්චන් සම්පatti. ඒ ෂණේ ඔබ දකිනවා නම් සත්‍යයක් නොවන බව. ඒකට කිව්වා බුද්ධක්ෂණය. එහෙනම් බුද්ධ කියන්නේ මේ මොහොතේ මේ සිතේ දෙයක් තියෙනවා නම් එතන නේද? එතන දෙයක් තියෙන තැන බුද්ධ භාවයක් නැහැ. හැබැයි මේ මොහොතේ මේ සිතේ මේ ක්ෂණික සිතේ උදේවැය දකින්න කෙනාට අන්න එයා තමයි බුද්ධ. එයා බෞද්ධයෙක්. මේ මොහොතේ මේ ලෝකේ ඇත්ත කරගත්ත කෙනා බෞද්ධයෙක් නෙමෙයි. මේ ලෝකේ ඇත්තක් නොවන බව දකින්න කෙනාට බෞද්ධයක්. දැන් මේ බෞද්ධයෙක් වෙන හැටි ඔබ දකින්න. තේරෙනවද? හ්ම්. දැන් හරිනේ. එක්ෂණික සිතක උදේවැය දකින්නාට සම්මුති මරණය හම්බුනේ. එයාට මරණයක් නැහැ. එයා මරණය ජයගෙන නේ. හ්ම්. ඔබ වහන්සේට දෙපා නමස්කාර කරන ගෞරවයි. සත්‍ය දකින්නකොට පුදුමාකාර සැනසීමක් තියෙනවා. අතරම අන්ධ වුණු කෙනෙක්වත් ඇස් පේන කෙනෙක්වත් දන්නේ නැහැ නේ. හ්ම්. අපි එක මොහොතක්වත් ජීවත් වෙලත් නැහැ නේද? හ්ම්. අපි කවදාවත් ඉඳලත් නැහැ නේද? ඇත්තට අපිට මරණකුත් නැහැ නේ. ඇත්තට මම කියලා කෙනෙක් නැහැ නේද? නේතම් මම නේසෝ හමස්මි නමේසෝ අත්තා. එහෙමනේ. මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි. නේ. නේතම් මම නේසෝ හමස්මි නමේසෝ අත්තා. පැහැදිලි. පැහැදිලි ආරෙන්වස්. හ්ම්. දැන් අන්ධ වුණු කෙනෙක් ඉන්නවද? එහෙම කෙනෙක් නැහැ. ඇස් පේන කෙනෙක් ඉන්නවද? එහෙමත් කෙනෙක්. නේතම් මම නේසෝ හමස්මි නමේසෝ අත්තා. අසීමත් දැනෙනවනේ. පුදුමත් දැනෙන හිතෙනවනේ. මෙච්චර කාලයක් අපි ඉඳලා තියෙන සිහින ලෝකයක කියලා දැනෙන්නේ නැහැ. සෑහලුවක් දැනෙනවා. හ්ම්. පටාචාරයට සැනසීම තියෙන්නේ මේ සත්‍ය අවබෝධය තුළ. මගේ දරුවා නැති වෙලා තියෙනවා. මගේ දරුවා මැරිලා. දරුවා මැරුණු ශෝකයෙන් මේ කිසා ගෝතමී දරුවාගේ මලකුණ කරේ තියාගෙන එනවා. නේ. දරුවෙක් කොහෙද ඉන්නේ නේද? කිසා ගෝතමී සත්‍ය දකිනකොට වැටහෙනවා නේ. දරුවා කියන්නේ සිතුවිලි. දරුවා තියා මවුන් අතට රැඳිවා. නේ. ඇත්තටම සියලු දුකට විසඳුම තියෙන මේ සත්‍ය අවබෝධය නේද? පටාචාරට මහත්තයා නැති වෙලා දරුවෝ නැති වෙලා ගෙවල් දොරවල් නැති වෙලා අම්මා තාත්තා නැති වෙලා සේරම නැති වුණා. පුළුවන් ද හදා ගන්න පුළුවන් ද මේ සිත දරා ගන්න. මේ සිතුවිලි ටික නේද දරා ගන්න බැරි වෙන්නේ. මේ සිතුවිලි වලින් නේද මිනිස්සු දුක් විඳින්නේ. දැන් මේ සිත අවබෝධ වුණොත් සියලු දුකෙන් නිදහස් වෙනවා නේද? අදත් ඉන්නවා පටාචාරලා අදත් ඉන්නවා කිසాగෝතමීලා අදත් ඉන්නවා අඟුලිමාල. ඔවුන්ට සැනසීම ලැබෙන්න නම් මේ සත්‍ය කතා කරන්න ඕනේ මේ සත්‍ය දේශනා කරන්න ඕනේ මේක නිකම් පෙරහැරක් යන නාටකයක් මේ නිකාය සම්ප්‍රදායක් හදාගෙන මොකක් හරි පූජා වට්ටියක් රකින්න එකක් නෙමෙයි මේ ගෝත්‍රික සම්ප්‍රදායක් නෙමෙයි මේ සත්‍ය අවබෝධ කරන එක සියලුම මනුස්ස වර්ගයාටම අයිති මේක මේ සියලුම ඇත්තම කිව්වොත් මේක ආගම කියන්නේ මරණින් මත්තේ අනේකක් නමුත් බුද්ධ ධර්මයේ තුල තියෙන්නේ මේ මොහොතේ සත්‍ය දැකලා මිදෙන එක සියලු ආගම් සත්‍ය ධර්මයට යට හැකි වේ. තේරෙනවද? සත්‍ය නම් සත්‍යයි. මේ සත්‍ය අවබෝධ කරගන්න නොහැකිවයි මේ සියල්ලම එක එක විදිහට දෘෂ්ටිගත වෙලා එක එක විදිහට නේද?
හිර වෙලා දඟලයි. මේ සත්‍ය දැක්කනම් සියල්ලටම සැනසීම තියෙනවා. මේ සත්‍ය දකින්න එක ලේසි නෑ. මේ සත්‍ය අවබෝධ කරන එකත් ලේසි නෑ. මේ සත්‍ය වටහා දෙන එකත් ලේසි නෑ. ඉතින් අපි හැමෝගෙම ඉල්ලනවා මේ බුද්ධෝත්පාද දේශනා හොඳින් අසන්න. ඒ මුඛ්‍ය හරය ඒ පැහැදිලි කරන කාරණා හොඳින් වටහා ගන්න උත්සාහවත් වෙන්න. තම තමන්ගේ ඒ සසර දුකට විසඳුම මෙතන තියෙනවා. මහා සසරෝගේ අවසානයේ මේ දේශනා තුළ සිද්ධ වෙනවා. මේ හොඳින් අධ්‍යයනය කරයි නම් ඇත්තම කිව්වොත් පුදුමාකාර සැනසීමක් ඒ හැමෝටම දැනෙනවා. මේ සත්‍ය අවබෝධ කරන හැම කෙනෙක්ම නිවනින් සැනසෙනවා.